යකතුන් එකමත් එක කාලෙක ඈත පිටිසර ගමක සිරිමලී කියලා බොහොම අහිංසක ඒ වගේම හරිම දුප්පත් කාන්තාවක් ජීවත් වුණා. ඇය ජීවත් වුණේ පොල්ලති හෙවිලි කරපු පුංචි පැල්පතක. සිරිමලීට දරුවෝ දෙන්නෙක් හිටියා. මේ දරුවෝ දෙන්නට කන්න දෙන්න සිරිමලී වින්දි පුදුම දුකක්. සමහර දවස්වලට දරුවන්ට කන්න දීලා එයා බඩගින්නේ වතුර ටිකක් බීලා නිදාගත්තා. අනේ පුතේ පදරයට කන්න මුකුත් නැහැ. මේ වතුර ටික බීලා නිදා ගන්න මගේ රත්තරන්. මේ ගමේම හිටියා ජයසේන කියලා ලොකු මුදලාලි කෙනෙක්. මෙයා හරිම කපටි වගේම හරිම ලෝභයි. ග්‍රෑම් 500ක් ඉල්ලුවම 400ක් දෙන එක තමයි මගේ ක්‍රමේ. මෝඩ ගැමියෝවා දන්නේ නෑ. දවසක් රෑ ලොකු වැස්සක් එක්ක කුණාටුවක් ආවා. සිරිමලී දරුවෝ දෙන්න තුරුල් කරගෙන පැල්පතේ බයින් මිද්දී දොරට කවුරු හරි තට්ටු කරනව ඇහුණා. දොර ඇරලා බලද්දී එතන හිටියේ සීතලේ ගැහි ගැහි ඉන්න මහලු යාචකයෙක්. අනේ දරුවෝ මට හරිව සීතලයි. අද රෑට ඉන්න ටිකක් ඉඩ දෙනවද? අනේ සීයේ එන්න ගේ ඇතුළට. මේ රෙදි කෑල්ලෙන් ඔළුව පිහදා ගන්න. දරුවනේ අපි බොන්න හිටපු කැඳ කෝප්පෙන් භාගයක් මේ සීයට දෙන්න. සිරිමලී තමන්ට තිබුණු අන්තිම කෑම ටිකත් ඒ යාචකයාට දුන්නා. පහුවද උදේ බලද්දි අර යාචකයා යන්න ලෑස්ති. යන්න කලින් එයා සිරිමලීට පුංචිම පුංචි දිලිසෙන පෙට්ටියක් දුන්නා. දරුවා ඔයා ඔයාගේ දරුවන්ගේ කෑම ටික මට දුන්නා. ඔයාගේ හිත හරිම හොඳයි. මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මායා ලුණු ඇටයක්. මායා ලුණු ඇටයක්? ඔව් ඔයාට මොනවා හරි ඕන වුණාම මේ පෙට්ටිය ඇරලා ලැබේවා ලැබේවා සිතූදියේ ලැබේවා කියලා කියන්න. එතකොට ඔයාට ඕන දේ ලැබෙයි. ඇති වුණාම නවතින්ඩ නවතින්ඩ දැන් මට ඇති කියලා පෙට්ටිය වහන්න. යාචකයා නොපෙනී ගියා. සිරිමලීට මේක විශ්වාස කරන්නත් බැහැ. එයා පෙට්ටිය ඇරලා බලුවා. බලමු ඇත්තද කියලා. මට රසම රස බත් පිඟානක්. ලැබේවා ලැබේවා. සිතූ දේ ලැබේවා. අනේ දෙවියනේ ඇත්තටම බත් පිඟානක් මෙවුණා. දැන් දරුවන්ට බඩගින්න ඉන්න ඕනේ නෑ. නවතින්න නවතින්න. දැන් මට ඇති. එදා ඉඳම් සිරිමලීගේ දුක්පත්කම නැති වුණා. එයා ගමේ ඉන්න අනිත් කන්න නැති අනිත් අයටත් උදව් කළා. මේ ආරංචිය ජයසේන මුදලාලීට දැනගන්න ලැබුණා. මේ හිගන ගැහැනිය කොහොමද මට වඩා පොහොසත් වුනේ? මම මේක හොයන්නම ඕනේ. ජයසේන රහසින්ම ගිහින් සිරිමලීගේ ගෙදරට එබිල බලුවා. එතකොට එයා දැක්ක අර පුංචි පෙට්ටියෙන් සිරිමලී රත්තරන් කාසි ඉල්ලන හැටි.
ඕකයි රහස. මම අද රෑම ඔය පෙට්ටියේ උස්සනවා. එදා රෑ සිරිමලීල නිදාගත්තට පස්සේ ජයසේන හිමින් සැරේ ගෙට පැනලා පෙට්ටිය හොරකම් කරගෙන තමන්ගේ උරුවට නැගලා ගඟ මැදට ගියා. දැන් මමයි රජා. මම මේකෙන් ලුණු අරගෙන මුළු රටටම විකුණලා කෝටිපතියෙක් වෙනවා. මේ කාලේ ලුණු රත්තරන් වගේ ගණන්නේ. ජයසේන උරුව මැද ඉඳගෙන පෙට්ටිය ඇරලා කෑ ගැහැව්වා. ලැබේවා ලැබේවා මට ලුණු ලැබේවා. එකපාරටම පෙට්ටියෙන් ලුණු ගලාගෙන එන්න ගත්තා. ජයසේන හරිම සතුටින් බලාගෙන හිටියා. විනාඩියක් යද්දි ඔරුව පිරෙන්නම ලුණු පිරුණා. නියමයි ඇතිතරම් ලුණු. ඒත් ඔරුව පිරෙනවනේ. දැන් ජයසේනට ඕනුණා මේක නවත්තන්න. ඒත් එයාට ලොකු ප්‍රශ්නයක් වුණා. එයා අර මහලු මිනිස්සයා කියපු අනිත් මන්තරය, ඒ කියන්නේ මේක නවත්වන වචන ටික අහගෙන හිටියේ නැහැ. මේක නවතින්නේ නැහනේ. නවතින්න. ඕක නවතපන් යකෝ. නවතින්න. ඒත් ලුණු එන එක නතර වුණේ නැහැ. ඔරුව පිරිලා ඉතිරිලා ගියා. ලුණුවල බරට ඔරුව වතුර යටටම ගිලෙන්න පටන් ගත්තා. අනේ මාව බේරගන්නෝ. ලුණු එපා. දියේ ගිලෙනෝ. නවතින්න. අනේ නවතින්න. ලුණු කන්දත් එක්කම ජයසේනයි ඔරුවයි දෙකම ගඟ පතුලටම ගිලිලා ගියා. අර මායා පෙට්ටිය ගඟේ පතුලට ගිහින් නතර වුණා. කවුරුත් ඒක නවත්තන්න දන්නේ නැති නිසා අදටත් ඒ පෙට්ටියෙන් දිග්ගටම ලුණු එළියට එනවලු. ඒකයි සමහර අය කියන්නේ අදටත් මුහුදු වතුර ලුණු රස වෙලා තියෙන්නේ අර ජයසේන මුදලාලීගේ කෑදරකම නිසා ගිලුණු පෙට්ටිය හින්දා කියලා. සිරිමලීට පෙට්ටිය නැති වුණත් ඇය කලින් ලබාගත්තු දෙයින් දරුවොත් එක්ක සතුටින් ජීවත් වුණා.